හිතවතුනි අද අපි කතා කරන්නට යන්නේ C-130 කියන ගුවන් යානාව ගැන. ඉතින් මේ වෙනකොට වාර්තා පළ වෙලා තියෙනවා ඇමරිකාවෙන් සහ ඕස්ට්‍රේලියාවෙන් අපිට C-130 වර්ගයේ අති නවීන ගුවන් යානා දෙකක් ලැබෙනවා කියලා. ඉතින් අපි කතා කරන්නට හිතුවා මොනවාද මේ C-130 කියන ගුවන් යානා කියන්නේ කියලා. ඉතින් ඇමරිකාවේ විරාජමාන මේ අපි කියනවා ඔවුන් ඒක සලකන්නේ ඔවුන්ගේ උඩු ගුවනේ රාජාලිය කියලා. ඉතින් ඒ තරම් මේ ගුවන් යානා ඔවුන්ගේ ගුවන් ඉතිහාසයේ සනිටුවන් කරලා තියෙන දේවල් ගැන අපි අද මේ වීඩියෝ එකෙන් කතා කරනවා. ඉතින් අපි අද කතා කරමු මේ C-130 ගුවන් යානාවල ඉතිහාසයේ සිට වර්තමානයේ දක්වා මේ වීඩියෝ එකෙන්. හිතවතුනි මේ C-130 ගුවන් යානා මුලින්ම නිෂ්පාදනය වන්නේ 1954 වර්ෂයේදී. ඒකට හේතුව තමයි කොරියානු යුද්ධය අවසන් වුණහම ඇමරිකානු හමුදාවට අවශ්‍යතාවයක් ඇති වෙනවා ඉතාමත් කෙටි ගුවන් පතයකින් ඉක්මනින්ම ගුවන් ගත කළ හැකි ගුවන් යානාවක් නිෂ්පාදනය කිරීමට. ඊට පස්සේ ඒක ඔවුන් බාර දෙනවා ඇමරිකාවේ ලොකිඩ් මාටින් ආයතනයට. ඔවුන් වසර ගණනාවක් පර්යේෂණ වලින් අනතුරුව 1954 වර්ෂයේදී C-130A කියන මාදිලියෙන් ඔවුන් මුලින්ම ගුවන් යානයක් නිකුත් කරනවා. ඉතින් මේ යානාව මේ වෙනකොට වසර 60කටත් අධික කාලයක් නිෂ්පාදනය වෙමින් නව මාදිලි නිකුත් වෙමින් තවමත් ලෝකේ රටවල් 70කට අධික ප්‍රමාණයක සේවයේ යෙදෙනවා. උදාහරණයක් වශයෙන් හිතවතුනි මේ ගුවන් යානය අසල්වැසි අපේ ඉන්දියාව, ඊළඟට සිංගප්පූරුව, ඕස්ට්‍රේලියාව, මහා බ්‍රිතාන්‍ය, කැනඩාව වගේ රටවල් වල ගොඩක් මේ යානය ප්‍රසිද්ධ යානාවක් වශයෙන් භාවිතා කරනවා. ඉතින් මේ රටවල් වල මේ යානාවේ අලුත්ම සංස්කරණ මාදිලි රසක් භාවිතා කරනවා විවිධාකෘතික වැඩවලට. ඒ වගේම මේ ගුවන් යානාව ඇත්තටම ගුවන් හමුදාවකට තියෙනවා කියන්නේ ඉතාමත් විශිෂ්ට ගණයේ බහුකාර්ය වැඩවලට යොදා ගන්නට පුළුවන්. යුද්ධයේදී සෙබළුන් ප්‍රවාහණයට පමණක් නොවේ දැන් මේ වෙනකොට ගිනි නිවීමටත් මේ ගුවන් යානාව භාවිතා කරනවා. ඉතින් මේ යානාවක්ම තියෙනවා අපේ ශ්‍රී ලංකාවට මේ යානා කිහිපයක් තියෙනවා. ඉතින් අපේ ලංකාවට මේ තියෙන යානාවල මාදිලි වශයෙන් ගත්තාම ටිකක් පැරණි ගණයේ මාදිලි තමයි තියෙන්නේ. උදාහරණයක් වශයෙන් කිව්වොත් C-130KC කියන මාදිලියේ ගුවන් යානා තමයි අපිට තියෙන්නේ. නමුත් මේ වෙනකොට ලෝකයේ ප්‍රබල රටවල C-130 සුපර් හර්කියුලිස් ගණයේ විශිෂ්ට ගුවන් යානා වුන් භාවිතා කරනවා. ඉතින් මේ ගුවන් යානාවක් ගුවන් හමුදාවකට තියෙනවා කියන්නේ ඇත්තටම විශාල හයියක් ඒ ගුවන් හමුදාවට වෙනවා. හිතවතුනි මේ C-130 යානාවකට ටර්බෝප්‍රොප් එන්ජින් 4ක් සමන්විත වෙනවා. ඒ කියන්නේ මේ යානාවකට සාමාන්‍යයෙන් ටොන් 19ක බරක් අරගෙන යන්න පුළුවන් කියලා තමයි වාර්තා වෙන්නේ. ඒ වගේම ඇමරිකාව විසින් 1960 වර්ෂයේදී වියට්නාම් යුද්ධය, ඊළඟට ගල්ෆ් යුද්ධය, ඒ වගේම මේ ඇෆ්ගනිස්තානය එක්ක තිබ්බ සටන්වලදී මේ ගුවන් යානාව භාවිතා කරලා තියෙනවා. ඉතින් මේ ගුවන් යානාව ලෝක ඉතිහාසයේ යුද්ධ රැසකටම භාවිතා කරපු, ඒ වගේම අදටත් භාවිතා වෙන ගුවන් යානාවක් කියන්නට කිසිසේත්ම පැකිලෙන්නට අවශ්‍යතාවයක් නැහැ. මොකද ඇමරිකාව කොතනද යුද්ධ කරන්නේ? C-130 එතන ඉන්නවා. ඒ වගේම තමයි මේ C-130 ගුවන් යානා අපේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවත් භාවිතා කරලා තියෙනවා යුද සමයේදී. ඒ යුද සමයේදී අපිට මේ C-130 ගුවන් යානා බොහෝ දුරට භාවිතා කරන්නට උනේ දැන් එක සමයක් තිබ්බ අපිට යාපනයට මොනම ආකාරයකින්වත් අපේ සෙබළුන් ප්‍රවාහනය කරන්නට බෑ. අපිට මුහුදු මාර්ගයෙන් සෙබළුන් ප්‍රවාහනය කළත් ඒකට දැඩි අවදානමක් ගන්නට වෙනවා. මේකට හොඳම ක්‍රමය වුණේ ගුවන් මාර්ගයෙන් යාපනයට අපේ සෙබළුන් රැගෙන යන එක. එහිදී මේ C-130 ගුවන් යානාව විශාල මෙහෙයක් ඉෂ්ට කරනවා අපේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට. ඉතින් මේ නිසා සෙබළුන්ට විශාල විශ්වාසයක් මේ C-130 ගුවන් යානා පිළිබඳව තිබිලා තියෙනවා. ඒ වගේම තමයි හිතවතුනි මේ C-130 කියන ගුවන් යානය බර පන්තියෙන්ම භාවිතා කරපු රටක් තමයි ඊශ්‍රායලය කියලා කියන්නේ. මේ ඊශ්‍රායලයේ මොසාඩ් එක විසින් බහුල වශයෙන් මේ උඩුගුවනේදී ඔවුන් යොදා ගන්න මෙහෙයුම් වලට මේ C-130 ගුවන් යානය භාවිතා වෙනවා. ඔබ දන්නවා ඇති ඔපරේෂන් එන්ටබේ කියන මිෂන් එක. මේ මෙහෙයුමේදීත් ඔවුන් මේ C-130 ගුවන් යානයක් මේ ඔපරේෂන් එකට මේ මෙහෙයුමට ඔවුන් භාවිතා කරනවා.
ඊට අමතරව ඇමරිකාව ගත්තාම ඔවුන් විශාල ප්‍රමාණයක් මේ මෙහෙයුම් කරලා තියෙනවා. ඔපරේෂන් US ඇසිස්ටන්ට් වගේ මෙහෙයුම් ඔවුන් මේ යාන භාවිතා කරලා තමයි ඔවුන් නිතරම සිදු කරන්නේ. මොකද ඔවුන්ට තියෙන විශ්වාසනීයම ගුවන් යානයක් තමයි මේ C-130 කියලා කියන්නේ. ඉතින් අපි චිත්‍රපටියක දැක්කත් ඇමරිකාවේ මේ C-130 යානාවක් තමයි අපිට දකින්නට ලැබෙන්නේ. ඒ තරමටම ඇමරිකාව විතර නෙමෙයි ලෝකේ ගොඩක් රටවල මේ ගුවන් යානාව ඉතාමත් ජනප්‍රියයි. ඉතින් අපි මේ ඔපරේෂන් එන්ටබේ කියන මිෂන් එක ගැනත් ඉදිරියේදී එපිසෝඩ් එකක් ගේන්නට බලාපොරොත්තු වෙනවා. මොකද ඔයගොල්ලෝ දන්නවා ඇති මොසාඩ් එක මගින් ලෝක යුද ඉතිහාසයේ ස්වර්ණමය පිටුවක් වෙන් කරගත්තු මිෂන් එකක් තමයි මේ ඔපරේෂන් එන්ටබේ කියලා කියන්නේ. ඉතින් හිතවතුනි තාමත් ඔයගොල්ලෝ අපේ channel එක subscribe කරලා නැත්නම් පුංචි ඉල්ලීමක් තියෙනවා අපිව subscribe කරගෙන යන්න. මොකද අපිට ගොඩක් මහන්සි වෙන්න වෙනවා තොරතුරු හොයාගෙන ඔයගොල්ලොන්ට මේ වගේ වීඩියෝ හදන්නට. ඉතින් ඒක අපිට ලොකු දිරිගැන්වීමක් ඔයාලගෙන් ලැබෙන. හොඳයි එහෙනම් අදට අපි මේ වීඩියෝ එක අවසන් කරනවා. ඒ වගේම තමයි මේ වාගේම සුපිරි වීඩියෝ එකකින් ඉක්මනින්ම ඕගොල්ලෝ හම් වෙන බලාපොරොත්තු වෙන්න. සියලු දෙනාටම සුබ දවසක්.